ත්‍රී වීලර් එක කියන්නේ අපේ රටේ ජනතාවට ඉතාම සමීප වාහනයක්. ත්‍රී වීලර් එක මෙරට සමාජය තුළ උපසංස්කෘතියක් නිර්මාණය කරපු වාහනයක්. ත්‍රී වීල් රථ රියදුරන් යනු විටක කිසිම විනයක් නැති නසරාණි ජාතියක් ලෙස හඳුන්වන ත්‍රී වීල් කාර්යය ලෙස නම් පට බැඳුණු කොට්ටාශයක්. හැබැයි හදිස්සියක් වුණොත් ඉස්සරලාම දුවගෙන එන්නෙත් මේ තීරෝධ රථ රියදුරන්ම තමයි. මේ දවස්වල ත්‍රී වීල් පිළිබඳව කතන්දර ගොඩක් සමාජයේ හැම තැනින්ම ඇහෙනවා. ඇප් හරහා ක්‍රියාත්මක වෙන කුලී රථ සේවාවන්ට මේගොල්ලෝ විරෝධතාවය දක්වන අවස්ථා කීපයක්ම අපි දැක්කා. මේකට රජයක් විදිහට මැදිහත් වෙන්නේ කොහොමද? ත්‍රී වීල් පාක් වහා ඉවත් කළ යුතුද නැත්නම් තහනම් කළ යුතුද? එහෙමත් නැත්නම් විවිධ ඇප් හරහා ක්‍රියාත්මක වෙන කුලී රථ සේවාවන් තහනම් කළ යුතුද? සංචාරක කර්මාන්තයෙන් වැඩි ආදායමක් උපයන කාලයක අපේ රටේ ප්‍රවාහනය කියන්නේ ඊටාම වැදගත් සාධකයක්. රටට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන්න මේ දෙගොල්ලොම වටිනා සේවාවක් සපයනවා. නමුත් බලය ගන්න ස්ටිකර් අලවගෙන හිටිය කියලා මේ ප්‍රශ්නය දියාරු කරන්න හැදුවොත් මොකද වෙන්නේ? එය ලොකු සමාජ ප්‍රශ්නයක්, ආර්ථික ප්‍රශ්නයක්, මෙන්ම දේශපාලන ප්‍රශ්නයක් වෙනවා. මොකද ඇප් දාගෙන දිව්වත්, මීටරෙන් දිව්වත් ඔවුන් මේ රටේ එකට ජීවත් වෙන මිනිස්සුනේ. ගන්න තීන්දුව తీරන හැම පැත්තක්ම බලලා ගන්නවා නම් හොඳයි. ආණ්ඩුවේ අය මේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.